අද මම ඔයාලට කියා දෙන්නේ අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන ජලනන්දන පිරිත ගැන අහලා තිබුණාට ජලනන්දන යන්ත්‍ර. ජලනන්දන යන්ත්‍ර තුනක් අපි භාවිතා කරනවා. මේන් එකක් අපි මේවා තඹපත්වල පිටපත් කිරීමේදී මේ යන්ත්‍ර තඹපත්වලට ඇඳ ගැනීමේදී භාවිතා කරනවා. මේ වගේ ඒ ප්‍රමාණයන් අවශ්‍ය ප්‍රමාණයන් ගෙන සකසාගත් සැලැස්මක තියලා බ්ලොක් එකක තියලා මේක බ්ලොක් කිරීමක් තමයි කරන්නේ. මොකද මේක යන්ත්‍ර අඳීමේදී තියෙනවා ගැටලුවක්. හරියටම ඒ දශමයක් වෙනස් වෙන්නත් බෑ. ඒ යන්ත්‍ර බෙදෙන ආකාරයක් තියෙනවා. දැන් මේ යන්ත්‍රය අපි අරගෙන තියෙන්නේ අඟල් 6 ප්‍රමාණය. කෙසේ වුණත් තඹ පත්‍රයක දිග තියෙන අඟල් 2ක ප්‍රමාණය. එතකොට 2 6 ප්‍රමාණය. මොකද තඹපත් වල තියෙනවා නීතියක් ගොඩක් ඒවා සුබදායක දිගපද සමාන නම් වඩා සුබයි. ඒ වගේ මේ නීති රීති කීපයක් තියෙනවා. මම ඒක ගැන නෙවෙයි මුලින්ම කතා කරන්නේ. මුලින්ම මේ ජලනන්දන යන්ත්‍රය පිටපත් කර ගැනීමට තමයි යන්නේ. මේ තියෙනවා දිත්වෛරි වලින් අඳින්න ඕන. දිත්වෛරි වලින් ඇඳිය යුතු තැන් තියෙනවා. තනීරි වලින් අඳින තැන්නුත් තියෙනවා. මුලින්ම මේ ආකාරයට අඩිරෝධ භාවිතයෙන් මේ දිග රේඛා සහ වම ඍජු කෙලින් තියෙන සියලුම රේඛා ඇඳගත යුත්තේ අඩිරෝධ භාවිතයෙන්. මොකද ඇද වීමක් යන්ත්‍රවලදී විශේෂයෙන්ම මේක බුද්ධ මන්ත්‍රයක් තුලින් තමයි. මොකද ඔයාලා දන්නවා ජලනන්දන පිරිත බුදුහාමුදුරුවෝ භාවිතා කරන්නේ ආනන්ද හාමුදුරුවෝගේ බන්ධනයක් කඩන්න. සැඩොල් කුලේ බන්ධනයක් බිඳින්න තමයි මේ භාවිතා කරේ. මේ කියන්නේ වක්කල අත දික්කල සැනින් බන්ධනය කැඩුණු වගක්. ඒ කියන්නේ අපි අතත් දිගෑරී පමණින් මේ බන්ධනය බිඳී ඇති බවක් තමයි සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. මේ ආකාරයට අභ්‍යන්තරයේ දිත්වෛරි විදියට ඇඳ ගන්න ඕන. මේ ඉරි එකකට එකක් කැපෙන්නත් බෑ, එකකට එකක් යාවෙන්නත් බෑ.
ඊට පස්සේ මෙන්න මේ හරස් සිරියඳ ගැනීමේදී හරි සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ හරහා කැපෙන්නත් බෑ. කැපුණොත් ලොකු ගැටලුවක්. ඒ යන්ත්‍ර පත් බිඳීමේ නීති තමයි ඒ ආකාරයට තියෙන්නේ. අපි දැන් ඊට පස්සේ අපිට ඉරයි හඳයි ඇඳ ගන්න ඕන. ඉරයි හඳයි ඇඳ ගන්න අපි පාවිච්චි කරන්නේ රුපියල් 100ක් තමයි රවුම හරියට රවුම හඳා ගන්න ඕන නිසා. ඒ ආකාරයට ඇඳගෙන මෙලෙස මේ ආකාරයට ඉරේ කිරණ සාමාන්‍යයෙන් අපි නිවෙස කිරසඳ භාවිතා කරනවා. ඒ වගේම සඳ වටා පෙන්වන්නේ අපි සාමාන්‍ය රැස් කිරණ ආලෝකයක්. ඒක තරමක් දුරින් පෙන්වන්න තමයි මේ විදියට අඳින්නේ. මේ ආකාරයට ඉඳගත්තා. දැන් මේ තියෙන්නේ බෝපත්. සාමාන්‍යයෙන් ජනන විරුද්ධ බුදුදහම බැඳී යන නිසා මේ බෝපත් තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ත්‍රිශූලයේ කොටස් 3යි තියෙන්නේ. මොකද ත්‍රිශූලයේ ගොඩක් දෙනෙක් ත්‍රිශූලය දැක්කට මේකේ ඇත්තම తත්වය දන්නේ නැහැ.
මේක තියෙන්නේ සිව දෙවියන් යටතේ තියෙන්නේ. ත්‍රිසූර්ය සිව දෙවියන් සහ බොහෝ දෙවිවරු අතේ පවතිනවා. මේකේ සඳහන් වෙන කතාව තියෙන්නේ මේ විශ්වයේ ඇතිවීම, පැවතීම සහ නැතිවීම කියන කොටස් තුන තමයි ත්‍රිසූර්යයේ නිරූපණය කරන්නේ. හරි. දැන් අපි යන්ත්‍රය අඳගෙන ඉවරයි. දැන් තියෙන අක්ෂර පිහිටවන්න. අක්ෂර පිහිටවන්නේ අපි ගොඩක් දුරට මෙහෙම තියලා අක්ෂර පිහිටවන්නේ මේකෙන් එළියට ගන්නවා. දැන් අපි ඇඳගත්ත ජලනන්දන යන්ත්‍රය මේ තියෙන්නේ. දැන් අක්ෂර පිහිටවන්න තමයි ඊළඟට තියෙන්නේ. පේනවනේ ඔය එක ඉරකට එක ඉරක් කැපෙන්නේ නැහැ. නොකපෙනසේ තියා ගන්නවා. අපි මේ සඳහා ගොඩක් වෙලාවට තින්ත ඉවර වුණු පෑනක් පාවිච්චි කරනවා. මොකද අකුරු ලියන්න පහසුයි. මේ අක්ෂර එකකට එකක් ගෑවෙන්නත් බෑ.
ඔන්න දැන් අපේ ජලනන්දන යන්ත්‍රය ඇඳ අවසානයි. අපි මේ තීරුවෙන් ඉවත් කරගන්නවා. දැන් මේ තියෙන්නේ ඔය ගොඩාක් යකදුරන් භාවිතා කරන ආරක්ෂා යන්ත්‍රයක්. මේක ඇත්තටම ගෙවල් වලට ගෙදරක ආරක්ෂාවට ගොඩක් හොඳයි. මොකද අමනුෂ්‍ය දෝෂ ඇස්වහ කටහඬ වඩියා ඊට පස්සේ බන්ධන ආදී ගොඩාක් දේවල් වලට සාර්ථක වූ යහපත් වූ බුද්ධ මන්ත්‍රය ඇසුරෙන් සකස් වුණු යන්ත්‍රයක් මේක. කියන්නේ ජනනන්දන යන්ත්‍රය. එතකොට මේක ජීවන් කර ගැනීමේදී අපි කියන මේකට බල පිහිටවනවා. දැන් මේක ඇඳටමදී බල පිහිටවන්න ඕන. මේ බල පිහිටවීමේදී ඇත්තටම මේ යන්ත්‍රය අඳිනකොට දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අවම දින 7ක්වත් අපි පේ වෙන්න ඕන මස් මාංශ වලින් වැළකීලා. මොකද මේක කරන අය දීර්ඝ කාලීනව එලෙස ආරක්ෂාය. මොකද මේ යන්ත්‍රයේ බල වැඩි වෙන්න එක හේතුවක් තමයි අපි ඒ කරන පිළිවෙත්. එතකොට ඉන්පසු මේක පිරිසුදු කහ සහ සුදු හඳුන් මිශ්‍ර පැන් එකකින් සෝදලා පිරිසුදු කරලා ඉන්පසුව පාට පහක මල් අරගෙන මල් බොදත් තටුව සාදලා ඒ තටුවේ මැද තියලා තුන් නූල් එහෙම නැත්නම් අපි කියන පිරිත් නූලකින් ඔතලා එක් කොනක් අතේ තියාගෙන නාලා පිරිසිදු වෙලා තමයි මේ යන්ත්‍රය අපි ජලනන්දන පිරිතෙන් 108 වරක් එසේත් නැත්නම් 1008 වරක් තමන්ට ජීවන් කරගන්න හැකි වාර ගාන මත මේකේ බල සම්පන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ජලනන්දන පිරිතෙන් ඒ මොහොතේම ගලාගෙන යන 12 පාරකින් ගල් කැට 8ක්ගෙන ඒ 8ත් ඒ මල් බොදත් තටුවේම තියලා ජීවන් වෙන්න ඉඩ සැලසුවොත් ඇත්තටම ඒකත් ගේ 8 කොන වල දාලා ආරක්ෂාවට යහපත්. එතකොට මේ යන්ත්‍රයත් ඇත්තටම සුරදා හෝ එසේත් නැත්නම් ගෙදර බෝතල් වල හරි මුට්ටි වල හරි මෝදු වැලි අර ගල් කැටයි මේ යන්ත්‍රයත් සමග බිත්තියේ ඉහළ 4 කොනේ එල්ලා තැබීම යහපත්. ඒ වගේම රන් තැඹිලි තෙල් ආදියත් මේ පිරිතෙන්ම පිරිත් කර ගැනීමට හැකියාවක් තිබුණොත් ඒකත් ඉතාමත් යහපත්. යන ගමන බිමකදී ඒ තෙල් සල්පයක් නළලේ ගාගෙන යෑමෙන් ඔබට ආරක්ෂාව සිත සැලසෙනවා, යහපත උදා වෙනවා. ඒ වගේම මේ ජනනන්දන පිරිත ඉතා බලවත් පිරිතක්. ඒ වගේම තමයි මේ යන්ත්‍රය. එතකොට ජනනන්දන පිරිත කීපයක් තියෙනවා. ජනනන්දන දැහැන කියලා එකක් තියෙනවා. මේ වගේ ඊට පස්සේ පුරාණ ජනනන්දන පිරිත කියලා එකක් තියෙනවා. ඒ වුණාට අද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ එක් ජනනන්දන පිරිතක්. ඒ පිරිතම මොන ඒ පිරිත් කුමකින් වුවත්
මේ දේ ජීවන් කර ගැනීම හැකියාව තියෙනවා. කියන්නේ ප්‍රාණ පිහිටුවීම. මේ ආකාරයට තවත් වැදගත් යන්ත්‍ර කීපයක් මම ඉදිරියේදී දෙනවා. ඒ අඳින විදියත් එක්කම. මොකද ඔයා දන්න සබ්බපාපස්ස ගාථාව. ඒ කියන්නේ ඒකටත් යන්ත්‍රයක් තියෙනවා. ඒකිනුත් අපිට ඇත්තටම සතුරු දමනය සහ සොර සතුරු ඒ වගේම වනමුග්‍ර දමනයන්ගේ ආරක්ෂාව සඳහා තමයි ඒ යන්ත්‍රය භාවිතා කරන්නේ. ඒ වගේ ලෙඩ රෝග සුව කරන්න. ඒ ගොඩ බොහෝ දේට මේ යන්ත්‍රෙනුත් පුළුවන්. ඒ සබ්බපාපස්ස යන්ත්‍රෙනුත් පුළුවන්. ඒ යන්ත්‍රයත් ඉදිරියේදී මම ඉදිරිපත් කරන්න කැමතියි. ඔබ සැමට තෙරුවන් සරණයි.